අපි දිනපතා කතා කරන ලියන අපේ මව් භාෂාව වන සිංහල භාෂාව ආරම්භ වුණේ කොහින්ද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවාද? ලෝකයේ තියෙන භාෂා 7000ක් අතරින් සිංහල භාෂාව අයිති වෙන්නේ කොතනටද? අද අපි කතා කරන්නේ අපේ සිංහල භාෂාවේ ඇත්තම ආරම්භය සහ ප්‍රභවය ගැනයි. මිනිසාගේ විශිෂ්ටතම සොයා ගැනීමක් තමයි භාෂාව කියන්නේ. අද වන විට මුළු ලෝකයේ පුරාම භාෂාවන් 7000කට ආසන්න ප්‍රමාණයක් භාවිත වෙනවා. මේ භාෂා ගැන ලේසියෙන් අධ්‍යයනය කරන්න භාෂා විද්‍යාඥයින් ලෝකයේ තියෙන සියලුම භාෂා ප්‍රධාන කලාප 4කට බෙදලා තියෙනවා. ඒ ප්‍රධාන කලාප 4 තමයි ඇමරිකානු භාෂා කලාපය, ශාන්තිකර සාගරික භාෂා කලාපය, අප්‍රිකානු භාෂා කලාපය, යුරේෂියානු භාෂා කලාපය. මෙයින් අපේ සිංහල භාෂාවේ මුල පටන් ගන්නේ යුරේෂියානු භාෂා කලාපයෙන්. යුරේෂියානු කලාපය නැවත කොටස් 9කට බෙදෙනවා. ඒ අතරින් 7 වෙනි කොටස වන ඉන්දු යුරෝපීය භාෂා කුලයට තමයි අපේ භාෂාව අයිති වෙන්නේ. මේ ඉන්දු යුරෝපීය භාෂා කුලය සතම් සහ කෙන්තුම් කියලා ප්‍රධාන ගණ දෙකකට බෙදෙනවා. මෙතනින් සතම් ගණයට අයත් වන ආර්යහෙවත් ඉන්දු ඉරානීය ශාඛාව තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ ඉන්දු ඉරානීය ශාඛාවත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඉන්දු ඉරානීය සහ ඉන්දු ආර්ය කියලා තමයි මේ කොටස් දෙක බෙදෙන්නේ. මෙයින් ඉන්දු ආර්ය ශාඛාව කාලයත් එක්ක යුග 3කට බෙදලා විකාශනය වුණා. පළවෙනි යුගය පුරාතන ඉන්දු ආර්ය යුගය. මේ යුගයට අයත් කාල පරාසය අපි ක්‍රිස්තු පූර්ව 1500 සිට ක්‍රිස්තු පූර්ව 600 දක්වා කාල පරාසය හඳුන්වනවා. මේ කාල පරාසයේදී තමයි වෛදික සහ සංස්කෘත භාෂාව අයිති වෙන්නේ. දෙවැනි යුගය තමයි මධ්‍යතන ඉන්දු ආර්ය යුගය. ක්‍රිස්තු පූර්ව 600 සිට ක්‍රිස්තු වර්ෂ 1000 දක්වා කාලය මේ යුගයට අයිති වෙනවා. පාලි, ප්‍රාකෘත සහ සිංහල ප්‍රාකෘත කියන භාෂා අයත් වන්නේ මෙන්න මේ යුගයට. තුන්වෙනි යුගය නූතන ඉන්දු ආර්ය යුගය. මේ යුගයට අයත් කාල පරාසය ක්‍රිස්තු වර්ෂ 1000 සිට වර්තමානයේ අද දක්වා කාලය මේ යුගයට අයිති වෙනවා. අද අපි කතා කරන නූතන සිංහල භාෂාව අයත් වන්නේ මෙන්න මේ යුගයට. එතකොට සරලව කිව්වොත් අපේ සිංහල භාෂාවේ පෙළපත කෙටියෙන් මෙන්න මෙහිම මතක තියාගන්න පුළුවන්. යුරේෂියානු භාෂා කලාපයේ, ඉන්දු යුරෝපීය භාෂා කුලකයේ, සතම් ගණයේ, ඉන්දු ආර්ය ශාඛාවේ, මධ්‍යතන ඉන්දු ආර්ය යුගයට තමයි සිංහල භාෂාව අයිති වෙන්නේ. ඉතින් අපේ මව් භාෂාවේ ආරම්භය ගැන මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.